හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද අපි හදන්න යන්නේ පැණිවලලු. ගොඩක් උඩරට පළාත්වල නම් මේකට කියනවා උඳුවැල් කියලත්. අපි කිව්වට අපේ අම්මා තමයි උඳුවැල් එක හදන්නේ. බලමු අපේ අම්මා මුලින්ම මොකද්ද කරන්නේ කියලා. යා මුලින්ම කරේ තාච්චියක් ලිපේ තියලා වෙලා ඒකට සීනි ටිකක් දාලා වතුර ටිකක් දාලා ඒක මුලින්ම පැණි එකක් හදා ගන්නවා. දැන් ඉතින් අම්මා කරන්නේ ඒක තමයි හිමීට ටික වෙලාවක් මේ පැණි එක හැදෙනකම් මේක උණු වෙන්න දෙන්නේ නැති වෙන්න හැඳි ගගා ටිකක් වෙලා අම්මා මේක හැඳි ගන්නවා. දැන් මේ වෙලාවේ නම් මේක උතුරනවා ටිකක්. බලමු ඊළඟට අපේ අම්මා මොකද කරන්නේ කියලා. බලාගෙන ඉමු. දැන් මේ වෙලාවෙද්දි නම් පැණි එක පදමට හැදිලා තියෙන්නේ. අම්මා නම් කිව්වේ එහෙම තමයි මේ වගේ නූලක් වගේ ඇදෙනවා. එයා දැන් ලිප ඕෆ් කරලා ඉවරලා පැණි එක නිවෙන්න තියෙනවා. බලමු ඊළඟට අපි මොකද කරන්න කියලා. මේ තියෙන්නේ නේ ලිප ඕෆ් කරාට පස්සේ පැණි එකේ පාට මේක පාට මෙහෙම වුණාට මේකේ පැණි රස හොඳට තියෙනවා. කර වෙන දෙන්නේ නැතුව හරි පදමට ඉතින් පැණි එක හදලා ගන්න ඕනේ. මේ තියෙන්නේ දැන් ඉතින් අපි පැණිවලුළු හදන්න භාජනයක් හදලා දාන භාජනයක් ගත්තා. මේ තියෙන්නේ අපි හදපු පැණි එක. මේ තියෙන්නේ පිටි මිශ්‍රණය. මේක අපේ අම්මා උඳු 250කින් හදන්නේ. උඳු වැට මුලින්ම ගෙනල්ලා දවස් දෙකක් පෙඟෙන්න දාලා ඊට පස්සේ ඒකට හාල් පිටි උඳු පිටි දෙකම කලවම් කරලා ඒකට පොල් කිරි දාලා තමයි මේ මිශ්‍රණය හදලා තියෙන්නේ. මිශ්‍රණය හදලත් අපේ අම්මා පැය ගාණක් මේක වහලා පිපෙන්න තිබ්බා. මේ තියෙන්නේ පැණි එකේ පදම නිවුණට පස්සේ. අම්මා දැන් මේ තාච්චියට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙන්න තියන්න හදන්නේ. ඊට පස්සේ අපි පයිපින් බෑග් එකක් අරගෙන ඒක චූටි සිදුරක් ඉදලා ඒකට දැන් මේ පිටි මිශ්‍රණය දාගන්න යන්නේ. පයිපින් බෑග් එකෙන් තමයි අපි උඳුවලල්ල හදාගන්න හදන්නේ. බලමු කොහොමද හදන්නේ කියලා. අම්මා දැන් මේ බැටර් එක පයිපින් බෑග් එකට පුරව ගන්න ගමන් ඉන්නේ. මේක පයිපින් බෑග් එකට සම්පූර්ණයෙන් පුරවගෙන ඉවර වෙලා මේකේ යට කොටසෙන් අපි අර අයිසිං කරන්න ගන්නවා වගේ චූටි සිදුරක් හදා ගන්නවා අපිට අවශ්‍යම ප්‍රමාණයට. ඒ කියන්නේ උඩුවැලේ සයිස් එකේ ප්‍රමාණයට මේ දැන් අම්මා ඒක තමයි මේ සයිස් එක තමයි මේ බලන්නේ. ඊට පස්සේ තෙල් ටික රත් වුනහම හිමීට පයිපින් බෑග් එකෙන් අර අයිසිං දානවා වගේ ලස්සනට රවුමට වලල්ලක් හැඩයට ලස්සනට උඳු වලල්ල දා ගන්නවා. ඉතින් උඳු බැටර් එක ඊට පස්සේ තෙලේ ලස්සනට මේක රන්වන් පාට වෙනකම් බෙදෙන්න ඕනේ. බලමු බෙදුනට පස්සේ කොහොමද කියලා. ඔන්න දැන් අපේ පැණිවලල්ල ලස්සනට රන්වන් පාට වෙනකම් බෙදලා තියෙන්නේ. අපි දැන් මේක තෙල් එකෙන් ගොඩට අරගෙන අර නිවාගත්ත පැණියකට දාන්න ඕනේ. පැණියකට දාලා ටිකක් ගිල්ලවලා මේ විදිහට ගිල්ලවලා තියන්න ඕනේ. එතකොට තමයි මේකට හොඳට පැණි උරාගන්නේ. එතකොට තමයි ගොඩක්ම රස. බලමු මේක ගොඩට ගත්තාම කොහොමද
අපේ පැණිවලු ටික ඔක්කොම හැදුනහම මේ කොහොමද ලස්සනට තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඉතින් ඔක්කොම හදාගත්ත පැණිවලු ටික උදු 250කින්. අපි දැන් ටෙස්ට් එකක් දීලා බලමු කොහොමද පැණි හොඳට උරලා පැණි වලල්ලට කියලා අපි හොඳට බලමු. මේ බලන්න දැන් මම කඩද්දි පැණි බීරෙනවා, අද්දකේ පැණි වැක්කිරෙනවා. හොඳ සොෆ්ට් එකට ලස්සනට රසට තියෙනවා. රසයි මම කාලා බැලුවා. හරිම රසයි, පැණි බීරෙනවා. ඉතින් මේ විදිහට තමයි උඳුවලලු හදන්නේ. ඔයාලත් හදලා බලන්න කැමති නම් දන්නේ නැති අය මේ රෙසිපි එක try කරලා බලන්න. හරිම රසට එනවා. මේ තියෙන්නේ මම ගත්ත ෆොටෝස් ටිකක්. ඉතින් එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.